දුවන ලෝචනා ස්වප්න මත අයියා ඔයාලට කොහොමද ඉතින්? අද අපි දෙන්න පොඩ්ඩක් එළියට යන්න හිතුවා. අපේ පොඩි වැඩ වගේකුත් කරගන්න තියෙනවා. ඒ ටිකත් කරගන්න ගමන් මම ඔයාලට පොඩි vlog එකකුත් අරන් එනවා. එහෙනම් ඉස්සෙල්ලම කන්න යමු. අපි යන්නේ රාමෙන් කඩේකට. මෙතනට මම ආව පළවෙනි වතාව. කාලේ ඉවර වෙලා අපි තව තැනකට යන්න හදන්නේ. IKEA-කට තමයි යන්නේ. ජපානයේ තියෙන නිතොරිය එකත් මේ වගේමයි. හැබැයි IKEA එකේ ඊට වඩා ලස්සන බඩු තියෙනවා කියලා මට හිතෙනවා. කලර්ෆුල් දේවල්. අලුත් අවුරුද්දට ගෙදරට ඕන අලුත් බඩු බලන්න මොනවද තියෙන්නේ කියලා බලන්න තමයි අපි දෙන්න ගියේ. මෙතන මන් තව ආස තැනක් තමයි මේ. හරියටම අපේ ගෙවල් වල වගේම සෙට් කරපු ෂෝරූම්ස් තියෙන්නේ. ලස්සන කිචන්, එතකොට ලිවිං රූම් ඒ වගේ. මේ තියෙන්නේ ඒ වගේ කිචන් එකක්. මෙතන බඩු ඕගනයිස් කරලා තියෙන විදිහෙන් අපිට බලා ගන්න පුළුවන් අපි මොනවද ගන්න ඕන බඩු. එතකොට අපි ඒව ඕගනයිස් කරන්න ඕනේ කොහොමද කියලා. අපිට තියෙන පොඩි ස්පේස් එකකුණත් ලස්සනට arrange කරගන්නේ කොහොමද කියලා මෙතන බැලුවොත් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ ෂෝරූම්ස් ටික දැකලා නම් ආස හිතුණා. තව ආස හිතුණ දෙයක් තමයි මේ පොඩි ළමයින්ගේ රූම්ස් හදලා තිබ්බ විදිහ. බලන්න ගොඩක් දේවල් මේක ඇතුලේ තියෙනවා. ඉතින් තව මම අදට මේ vlog එක මෙතනින් ඉවර කරනවා. මං හිතනවා ඔයාලා මේ vlog එකත් ආසාවෙන් බලන්න ඇති කියලා. එහෙනම් ආයෙ තව vlog එකකින් හම්බෙමු. ගෙහින් එන්නම්. බයි බයි.